මෙන්න මේ කතාවේ කතානායකයා තමයි කින් කෑම් ජිලට්. මෙන්න මේ කින් කෑම් ජිලට් 1895 දවසක රැවුල කප ඉඳෙද්දි මේ හාදයට හිතෙනවා විසි කරන්න පුළුවන් ප්ලේට් එකක් හැදුවොත් කොහොමද කියලා. හැබැයි ඒක හදන්න ඕන කරන ටෙක්නොලොජි එක එයා දන්නේ නැහැ. ඒක හින්දා MIT ඉංජිනේර කෙනෙක් එක්ක එකතු වෙලා ඒ ඉංජිනේරගේ නම විලියම් නිකල්සන්. එයාත් එක්ක එකතු වෙලා මෙන්න මෙහෙම විසි කරන්න පුළුවන් බ්ලේඩ් එකක් මෙයා හදනවා. රේසර් එකක් පාවිච්චි කරද්දී ඔයාලට හිතෙන්නේ එක රේසර් එකක් අරගෙන ඊට පස්සේ තල මාරු කරොත් එහෙම නැත්නම් හෙඩ්ස් මාරු කරොත් ඔයාලට ලාභයි කියලා නේද? අන්න එහෙම ඔයාලට හිතෙන්නේ 1900 ගණන් වලදී ජිලට් කරපු බ්‍රිලියන්ට් බිස්නස් ස්ට්‍රැටජි එකක් තියෙනවා. එයා කරන්නේ හරි සරල වැඩක්. මෙන්න මේ හැන්ඩල් එක එයාගේ පස් එකට හරි එහෙම නැත්නම් පාඩුවට හරි විකුණනවා. එයා ඇත්තටම ලාභ හම්බ කරන්න හිතන්නේ මෙන්න මේ විසි කරන තලෙන්. කන්සියුමර්ගේ පැත්තෙන් බලන්නකො කන්සියුමර් මේ හැන්ඩල් එක ගත්තාම කන්සියුමර් හිතනවා අපරාධ මේ හැන්ඩල් එක විසි කරන්න කියලා. එතකොට එයා හැමතිස්සෙම මෙන්න මේ තල රීපර්චේස් කරනවා. රීපර්චේස් කරන්න කන්සියුමර්ට හිතෙනවා මට මාර වාසි කියලා. හැබැයි ඇත්තටම කන්සියුමර්ට වඩා කම්පැනි එකට තමයි වාසි. ඔයාට පුළුවන් නම් යම් දෙයක් පාඩුවට දීලා හරි කන්සියුමර් රඳව ගන්න. ඊට පස්සේ වෙන දෙයක් විකුණලා රීපර්චේස් ඇති කරවලා ඒකෙන් කන්ටිනියස්ලි ලාභ ගන්න ඔයාට පුළුවන් හොඳ බිස්නස් එකක් ඇති කරගන්න. ඇත්තටම ජිලට් අවුරුදු 100ක් පුරා ලෝකේ මාකට් ලීඩර් වුණේ මෙන්න මේ පුංචි ස්ට්‍රැටජි එකකින්.